ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. අද අරගෙන ආවේ මෙන්න මේ මගේ ලස්සනට මල් හැදිලා තියෙන බෝගන් විලා ගහට අපි කරපු සත්කාරය ගැන. ඉතින් මේක දැන් මේ අත්තේ මල් තිබුණට අනිත් අතුවල මල් තිබිලා වැස්සට මල් හැලිලා ඒ වගේම ගහ චුට්ටක් කප්පාදු කරගන්න කාලය ඇවිල්ලා. මට බෝගන් විලාවල දැන් ලස්සනට මල් හැදුනට මීට ගොඩාක් කාලෙකට කලින් ලස්සනට මල් හැදුනේ නැහැ. මොකද මේ ගහේ තියෙන රහස් ටික ගැන මං ඒ කාලේ ලොකු දැනුවත්කමක් තිබුණේ නැහැ. ඉතින් බෝගන් විලා හදන ඔයාලට කියන්න තියෙන්නේ මම මගේ ගස් මේ බෝගන් විලා ගහෙන් ලස්සනට මල් ගත්තේ විශේෂයෙන්ම මම මේක තද හිරු එළිය තිබ්බා. ඔයාලා දැකලා ඇතිනේ අපි කතරගම පැත්තේ එහෙම යනකොට කිසිම සාත්තුවක් නැති කලාපයක තියෙන මල්ගස්වල මල් හැදිලා තියෙන ලස්සන. ඉතින් මේකට හිරු එළිය අවශ්‍යයි. සාමාන්‍යයෙන් කටුගහක් නිසා මේකට හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක තැබීම අනිවාර්යයි මල් හැදෙන්න. ඒ වගේම මේක වැස්ස කාලෙදී මම කප්පාදු කරගන්නවා. හැම කාලෙකදීම වැස්ස වහින කාලෙට මම මේක යම්තාක් දුරකට කප්පාදු කරගන්නවා. ඊට පස්සේ වැස්ස කාලේ කොළ දාලා දළු දාලා හැදෙන ගහ පායන කාලෙදී අපිට ලස්සනට මල් දෙනවා. ඒ වගේම මේක පොට් කරගන්නකොට පාවිච්චි කරන්න ඕන සාමාන්‍යයෙන් වතුර රඳන්නේ නැති මැටි ගතිය අඩු පසක්. මම මේකට කොම්පෝස්ට් පාවිච්චි කරා. ඊළඟට වැලි චුට්ටක් පාවිච්චි කරා. පස් ටිකක් මතු පිට පස් ටිකකුත් මේක පොට් කරගනිද්දි ඒ දවස්වල පාවිච්චි කරා. වතුර රඳන්නේ නැති පසක් තමයි මේකට තෝරගන්න ඕන මේක පොට් එකකට දාගද්දි. ඒ වගේම මේකේ කොළවල මැලවුණු ස්වභාවයක් තියෙනවා නම් රස්නේ කාලෙදී අන්න එතකොට අපි මේ ගහේ මුලට වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. එහෙම නැතුව ලොකුවට මේ ගහට වතුර අවශ්‍ය ශාකයක් නම් නෙවෙයි. ඉතින් මම මේක මෙන්න මේ විදියට අර අතු පෙදිච්ච තැන්වලින් තමයි මේක කට් කරගත්තේ. ඊළඟට මේකට මම පාවිච්චි කරා නිල් කැට ටිකක්. නිල් කැට ටිකක් මේ ගහේ මුලට ටිකක් එහාට වෙන්න ටිකක් මේ එකතු කරලා මේ විශේෂයෙන්ම මේ මම මේ අර ගහේ වර්ධනයට තමයි නිල් කැට පාවිච්චි කරේ. ඊළඟට මේ හොඳට දළු දාලා කොළ දාලා එනකොට මම දම් කැට ටිකක් හරි එහෙම නැත්නම් අර යාරමිලා මල් පිපෙන පොහොර චුට්ටක් හරි එකතු කරනවා. ඉතින් හරි ලස්සනට මේකේ මල් හැදලා තිබුණා. වැස්ස ටිකේ මේකේ මල් හැලිලා ඊළඟට ඔයාලට පේනවා තන ඔන්න ඔය විදියට පොඩි පොඩි ගස් ටිකකුත් මේ පෝච්චියේ හැදිලා තිබුණා. ඉතින් මම ඉස්සරම බෝගන් විලාවලට අකමැතිම වුණා. මොකද මම කොච්චර ඉන්දුවත් මල් හැදුනේ නැහැ. පස්සේ දැන් මට ලොකු ආසාවක් තියෙනවා තව බෝගන් විලා පෝච්චි ටිකක් වවා ගන්න. මොකද මම මේකේ රහස හොයාගත්තා. ඉතින් දැන් නම් හරි ලස්සනට මට මේ ගස්වල මල් පිපෙනවා. ඔයාලත් try කරලා බලන්න මම මේ කිව්ව විදිය. ඔයාලගේ ගස්වල මල් නැත්තම් මම කිව්ව විදිය අනිවාර්යෙන්ම try කරලා බලන්න. හොඳ ආලෝකයේ වැටෙන තැනක තමයි මේක තියන්න ඕනේ. මම නම් ඉතින් අපේ ගේට් එක උඩ තමයි මේක තියලා තියෙන්නේ. ඒ වගේම මේකට අර පෝච්චියට දාගනිද්දි වතුර ගලා යන වතුර තෙතමනේ රැඳෙන්නේ නැති පසක් තෝරගන්න. එතකොට මේ ගහ හරි ලස්සනට හැදිලා අපිට අවුව කාලෙදී ගොඩාක් මල් අපිට දෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම මේක සකසා ගත්තේ. බලන්නකෝ ඔන්න ඔය විදියට මුලට කිට්ටු නොවෙන්න ටිකක් මුලට ඈත් වෙන්න තමයි මම නිල් කැට ටිකක් එකතු කරගත්තේ.
ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එකෙන් ඔයාලත් ඔයාලගේ ගාඩ්නිං වැඩවලට මොනවම හරි දෙයක් එකතු කරගත්ත කියලා මම හිතනවා. ඔයාලා දන්න දේවල් තියෙනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. බලන්නකෝ මෙන්න මේ රෝස පාට මල් ටික උදේට දකිද්දී ඇත්තටම හරිම ලස්සනයි ගේට් එක ගාව. ඔන්න ඔය විදියට තමයි මම මේක ගේට් එක උඩින් තියාගත්තේ. ඉතින් ආයේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. මුත් සරණයි.